ප්‍රේරිතයන්ගේ ක්‍රියා ප්‍රාරම්භය එම්බාතයෝපෙලෙස්නි යේසුස් වහන්සේ තමන් විසින් තෝරාගත් පේරිතියන්ට ශුදාපේ කරණකොටගෙන අනදුන් පසු ඔසවා ගනු ලැබූ දවස දක්වා උන්වහන්සේ විසින් කරන්නටත් උගන්නන්නටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාධනය කෙළෙමි. උන්වහන්සේ වදවින්ද පසු 40 දවසක් අතරතුරේ ඔවුන්ට පෙනමින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජියෝමානව ඔවුන්ට ප්‍රකාශ වූ සේක. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආශා කරමින් යෙරුසලමෙන් අහක්ව නොගොස් නුබලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. මක්නිසාද යොහන් වතුරෙන් බෞතිස්ම කළේය. නමුත් නුබලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරනු ලබන්නේයයි කීසේක. යේසුස් වහන්සේ ස්වර්ගයට නැගීම. ඇහෙන් ඔවුහු රැස්වූ විට ස්වාමීනී මේ කාලයේදී ඔබ ඉස්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවා දෙන සේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් පියාණන් වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ත ප්‍රස්ථාවන්ත දැන ගැනීම නුබලාට අයිති නැත. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුබලා කෙරේ පැමිණි කල නුබලා බලය ලබන්න හොය. එවිට නුබලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරයේද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්න වූය කීසේක. උන්වහන්සේ මේ කාරණා කී කල්හි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් වැසි ඔවුන්ට නොපෙනී ගිය සේක. උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ගය දෙස ඕනාකමින් බලා සිටියදී සුදු වස්ත්‍ර ඇන්දා වූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලිලේ මනුෂ්‍යයනි නුබලා ස්වර්ගය දෙස බලා සිටින්නේ මක් නිසාද? නුබලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුබලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය. ගෝලයන් යාඥාවේ යෙදී සිටීම මත්තියස් තෝරා ගැනීම. එකල ඔහු යෙරුසලමට සමීප වූ සබත් දවසක ගමන් දුර වූ ඔලිව් නම් ලත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය. ඔහු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔහු නම් පේත්‍රස්ද යොහන්ද යාකොබ්ද ඇන්ඩ්‍රුද පිලිප්සා තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ යාකොබ්ද ජොලිතයා වූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍ර වූ යුදස්ද යනුයි. මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස් වහන්සේගේ මව වූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමග එක්සිත්ව නොකඩවාම යාඥා කරමින් සිටියෝය. මේ දවස්වලදී 120 දෙනෙක් පමණ සෙනග රැස්ව සිටි කල ප්‍රේතස් සහෝදරයන් මැද නැගිට සිටි කියනුවේ සහෝදරයනි යේසුස් වහන්සේ ඇල්ලූ අයට මඟ පෙන්වා වූ යුදස් ගැන ශුද්ධාත්මයන් වහන්සේ දාවිද්ගේ මුකෙන් පෙර කීවා වූ වාක්‍ය සම්පූර්ණ වෙන්නට ඕනෑව තිබුණේය. මක්නිසාද ඔහු අප සමග ගණන් ගනු ලැබ මෙහි තමාගේ කොටස ලැබුවේය. වරහන් ඇතුළේ මේ මනුස්සයා තමාගේ අයිතිකමේ කුලයෙන් බිමක් මිලටගෙන මුනින් වැටි මැදින් පැළුණේය. ඔහුගේ බඩවැල් සියල්ලම පිටතට විසිවුණේය. එය යෙරුසලම් වාසී සියල්ලන්ට සැලවිය. එහින් එබිමට ඔවුන්ගේ භාෂාවෙන් අකෙල්දමයයි කියන ලදී. එනම් ලේබිමය වරහන් වැසීම. කුමක්කෙන්ද ඔවුන්ගේ වාසස්ථානයේ පාළුවේවා කිසිවෙක්කි වාසය නොකරේවා කියාද ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනීවා කියාද ගීතිකා පොතේ ලියා තිබේ. එහින් යොහන්ගේ බෞතිස්මේ පටන් ස්වාමි වූ යේසුස් වහන්සේ අප කෙරෙන් ඔසවා ගනු ලැබූ දවස දක්වා උන්වහන්සේ අප අතරේ ආගිය මුළු කාලෙහි නිතරම අප සමග සිටියා වූ මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමග සාක්ෂිකාරයෙක් විය යුතුයයි කීවේය. එවිට ඔහු යුස්තස්ද කියන ලද බර්සබස් නම් යෝසෙෆ්ද මත්තියස්ද යන
දෙදෙනෙක් ඉදිරිපිට සිටියවෝය. තවද ඔවුහු යාඥා කරමින් සියල්ලන්ගේ සිත් දන්නා වූ ස්වාමින් වහන්ස තමාගේ ස්ථානයට යන පිණිස යම් මෙහේකින්ද ප්‍රේරිතකමකින්ද යුදස් වැටී ගියේද ඒ මෙහේත් ප්‍රේරිතකමේත් ස්ථානයක් ලැබීමට මෝන් දෙදරාගෙන් ඔබ විසින් තෝරාගත් තැනැත්තා පෙන්නුව මැනවයි කියා ඔවුන් ගැන පස ඇට දැමෝය. එවිට පස ඇට මතියස්ට වැටුනේය. ඔහු පේරිතයන් 11 දෙනා සමග ගණන් ගන්නා ලද්දේය. ක්‍රියාපොත කියවීම දෙවැනි පරිච්ඡේදය. ශුද්ධාත්මයාණන් ප්‍රදානය. තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය. තද හුළඟක් හමන්නක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළුගෙය පිරුණේය. ගිනිවැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. එය ඔවුන් එක්කෙනා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයාණන් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අනේ භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. එකල අහසින් යට තිබෙන සියලු දේශයන් වලින් ආවා වූ භක්තිවන්ත යුදෙව්වරුන් යෙරුසලමේ වාසය කරමින් සිටියෝය. මේ ශබ්දය ඇසුණු කල සමූහයා එකතුව ඇවිත් වියවුල් විය. මක්නිසාද එකිනෙකා තම තමාගේ භාෂාවෙන් ඔවුන් කතා කරනවා ඇසුවේය. ඔවුන් සියල්ලෝ විශ්මිතව පුදුම වී බලව මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද? අප උපන් දේශවල අප එකිනෙකනාගේම භාෂාවෙන් ඔවුන් කතා කරනවා කෙසේ අසමුද? පාර්තිවරුද මේදවරුද ඒලාමිවරුද මෙසපොතේමියෙහි යුදේ සහ කප්පදෝකියෙහි පොන්තසේත් සහ ආසියාවෙහිත් පිරීගිය සහ පම්පිලියෙහිත් මිසරය සහ කිරේනිය වටකර ලිබියේ ප්‍රදේශවලත් යන මේකී දේශවාසියහුද රෝමයෙන් ආ විදේශයහුද යුදෙවරුන් සහ ඔවුන්ගේ ආගමට හැරුණු අයද ක්‍රීතවරුන්ද සහ අරාබිවරුන්ද යන අපි අපගේ භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනවා අසමුයයි කීවෝය. ඔවුන් සියල්ලෝ විශ්මිතව වියවුල්ව මේකෙමෙක්දැයි ඔවුන් කතා කරගත්තෝය. නමුත් සමහරක් සරදම් කරමින් මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය. පෙන්තකොස්ත දින ප්‍රේතස්ගේ දේශනාව. නමුත් ප්‍රේතස් 11 දෙනා සමග නැගිට ශබ්ද නගා ඔවුන්ට කියනුවේ යුදයේ මනුස්සේනි යෙරුසලමේ වසන සියල්ලෙනි මේක දැනගනිල්ලා මාගේ වචනවලට කන්දියල්ලා මක්නිසාද දැනට දාවල් 3 වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නාසේ මොවුන් මත් වෙලා නොවේ. නමුත් මේ වනාහි අනාගත වක්තෘ යෝවෙල් කාරණ කොටගෙන කියන ලද කාරණය කෙසේද යත්න් අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නමි. නුබලාගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුබලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුබලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. එසේය. ඒ දවස්වලදී මාගේ දාසදාසීන් කෙරෙහි මගේ ආත්මය වගුරුවන්නමි. ඔවුහු අනාගත වාක්‍ය කියන්නෝය. තවද උඩ අහසේ පුදුමද පාත පොළවෙයි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම්වලා පටලත් දක්වන්නෙමි. ස්වාමින් වහන්සේගේ මහත් වූ තේජවන්ත වූ එදවස එන්නට පළමුවෙන් ඉර අඳුරුවන්නේය හඳලේ වන්නේය. ස්වාමින් වහන්සේගේ නාමයෙන් යාඥා කරන කවරෙත් ගලවනු ලබන්නේ යැයි දෙවියන් වහන්සේ කියන සේක යනුයි. ඉස්රායෙල් මනුස්සේනි මේ වචනය අසාපල්ලා. නුබලාම දන්නා ලෙස නුබලා අතරේ දෙවියන් වහන්සේ විසින් නාසරයේ යේසුස් වහන්සේ ලවා කරවන ලද බලවත් ක්‍රියාවලින්ද පුදුමවලින්ද ලකුණුවලින්ද දෙවියන් වහන්සේ විසින් ඒත්තුගනු ලැබූ මනුෂ්‍යයෙකු එම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියම වූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාර දෙන ලදුව නුබලා ව්‍යවස්ථාව නොසලකන අයලවා කුරුසේ ඇනගස්වා මැරවූය.
නමුත් දෙවියන් වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිට්ට වූසීක කුමක්කයින්ද උන්වහන්සේ නවතාගෙන සිටින්නට මරණයට නොපුළුවන් විය. මක්නිසාද දාවිත් උන්වහන්සේ ගැන කතා කරමින්. ස්වාමින් වහන්සේ නිතරම මා ඉදිරියේ සිටිනවා දුටෙමි. මා සොලවනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තේ සිටින සේක. එයින් මාගේ සිත සන්තෝෂ විය. මගේ දිව් ප්‍රීති විය. තවද මගේ මාශය බලාපොරොත්තුවෙන් වසන්නේය. මක් නිසාද ඔබ වහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්නටවත් ඔබගේ ශුද්ධදයන් වහන්සේ කුණුවෙන්නටවත් ඉඩ නොදෙන සේක. ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූ සේක. ඔබගේ මුහුණේ ඔබ මා සන්තෝෂයෙන් පූර්ණ කරන සේකැයි කීය. සහෝදරනී කුල ජේෂ්ඨ වූ දාවිත් මැරී තැන්පත් කරනු ලැබූ බව බයනැතුව කියන්නට පුළුවන. ඔහුගේ සොහොන්ගය අද දක්වා අපාතරේ තිබේ. එයින් ඔහු අනාගත වක්තු කෙනෙක්ව ඔහුගේ වන්සේ කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවන සේකැයි දෙවියන් වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුල බව දැනගත්තේය. ඔහු මේ කලින් දැක ක්‍රිස්තුස් වහන්සේගේ මළවුන්ගේ නැගිටීම ගැන කතා කරමින් උන්වහන්සේ පාතාලයේ නවතින්නට හරිනු නොලබූ බවත් උන්වහන්සේගේ මාංශිකුණු නොවූ බවත් කීවේය. මෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් නැගිටි වූ සේක. ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. එහින් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ පොරොන්දු වූ ශ්‍රදාත්මයන් වහන්සේ පියාණන් වහන්සේගෙන් ලබා නුඹලා අසන දකින මේ දේ වැගිරි වූ සේක. මක් නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කතාකොට මා විසින් නුබේ සතුරන් නුබේ පාපුටුව කරනතෙක් මගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමින් වහන්සේ මගේ ස්වාමින් වහන්සේට කියන සේකැයි ඔහුම කියයි. එබැවින් නුබලා විසින් කුරුසේ ඇනගසවා වූ මෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ස්වාමින් වහන්සේද ක්‍රිස්තුස් වහන්සේද කරනු ලැබූ බව ඊශ්‍රායෙල් මුළු වංශය නිසකව දැනගනීවයි කීවේය. දේශනාවේ පළ සභාව පිහිටුවීම. ඔහු ඒ අසා අනිනලද සිත්තතුව සහෝදරෙනි අප විසින් මක් කරන්නට ඕනෑදැයි ප්‍රේතස්ගෙන් අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය. ප්‍රේතස් නොබලා සියල්ලෝම පසු තැවිලිව පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිශ්මය ලබා පල්ලා. එවිට ශුද්ධාත්ම දීමනාව නුබලා ලබන්නෝය. මක් නිසාදේ පොරොන්දුව නුබලාටත් නුබලාගේ දරුවන්ටත් අපගේ ස්වාමි වූ දෙවියන් වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නා වූ ඒ සියල්ලන්ටත් යයි කියා වෙනත් බොහෝ භාෂාවලින් සාක්ෂිදී මේ වන්ක පරම්පරාවෙන් ගැලවියල්ලාය කියමින් අවවාද කළේය. එකල ඔහුගේ වචනය පිළිගත් අය බෞතිස්ම කරනු ලැබුවය. එදවසදී 3000ක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතු කරන ලද්දෝය. ක්‍රිස්තියානි සමාගමේ ලක්ෂණ. තවද ඔහු පේරිතියන්ගේ ගැන්වීමීද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාඥාවලද ස්ථීර ලෙස පැවතුනහ. එවිට සියලු දෙනා කෙරෙහි බය පැමුණුනේය. බොහෝ පුදුමද හාස්කම්ද පේරිතියන් කරනකොටගෙන කරන ලද්දේය. අදහගත් සියල්ලෝ එක්ව සිට සියලුදේ පොදුවේ තබාගත්තෝය. ඔහු තමුන්ගේ ගම් බිම් සහ දේපල විකුණා එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදා දුන්නෝය. තවද ඔහු දවසින් දවස නොකොඩවාම එක්සිට්‍රෝ දේව මාලිගාවේ සිටිමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියනොත් අවංක සිතිනොත් කෑමකමින් දෙවියන් වහන්සට ස්තුති ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදින ලෙස ක්‍රියා කරමින් පසු වුණෝය. ස්වාමින් වහන්සේ වනාහි කැලවෙන්න වූ අය දවස්පතා ඔවුන්ට එක් කළේය.